අයිබෝවන් හැමෝටම සුබ දවසක්. එන්නකෝ අපි අද ඇපල් කේක් හදමු. ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම ඇපල් කේක් කාලා තියෙනවා. ඒ ෆ්ලේවර් එක හරිම රස ෆ්ලේවර් එකක් තියෙන ඇපල් කේක්. අපි පොඩි කාලෙත් ආසයි දැනුත් අපි ගොඩක් ආස ෆ්ලේවර් එකක් තමයි මේ ඇපල් කේක් ෆ්ලේවර් එක. හැබැයි දැන් නම් කේක් ෂොප් වල ඇපල් කේක් ගන්න අඩුයි. ඉතින් ඇපල් කේක් හදන විවිධ රෙසිපීස් තියෙනවා. විවිධ ක්‍රම තියෙනවා. ඉතින් මේ ක්‍රමෙත් ගොඩක් ලේසි. ඉතින් ඔයාලත් හදලා බලන්න. ගෙදර හැදුවාම ගොඩක් සෞඛ්‍ය ආරක්ෂිතව අපේ පොඩ්ඩන්ට දෙන්නත් පුළුවන්. ඉතින් මං අද අරගෙන තියෙනවා කේක් කුඩු තමයි මං අරගෙන තියෙන්නේ. කියන්නේ කේක් කැබලි අපිට කුඩු කරලා ගන්න පුළුවන්. ඒ වගේම මං අද අරන් තියෙන්නේ බටර් අයිසිං. බටර් අයිසිං වෙනුවට අපිට බටර් විතරක් ගන්නත් පුළුවන්. ඉතින් මං නම් අද අරගෙන තියෙන්නේ බටර් අයිසිං. එතකොට මේකේ අපිට ප්‍රමාණයන් අපිට අඩු වැඩි කරගන්න පුළුවනි. ඉතින් ගොඩාක් බටර් අයිසිං දැම්මොත් සීනි ගතිය වැඩි වෙනවා. ගොඩාක් බටර් දැම්මොත් බටර් ගතිය තෙල් ගතිය වැඩි වෙනවා. ඉතින් මම මේ බටර් අයිසිං වගේම මේකට ෆ්‍රෙෂ් මිල්ක් ටිකකුත් එකතු කරගත්තා. ඒ වගේම තමයි මේ ඇපල් කේක් එකේ ෆ්ලේවර් එක ඒ රසය ගන්න නම් අනිවාර්යයෙන්ම අපිට කරාඹු නැටි කුඩු අවශ්‍ය වෙනවා. ඒකත් ඔයාලට පුළුවන් රස අනුව වෙනස් කරගන්න. කරාඹු නැටි රසට ගොඩාක් කැමති නම් ටිකක් වැඩිපුර එකතු කරගන්න. ඒ කරාඹු නැටි රසට වැඩි කැමති නැත්තම් වැඩි එකතු කරගන්න එපා. ඉතින් මෙන්න මේ විදිහට අතේ ගුලි කරගන්න පුළුවන්, ගුලි කරන්න පුළුවන් පදම එනකන් අපිට පුළුවන් බටර් අයිසිං එහෙම නැත්නම් බටර් එකතු කරලා ඒකට ෆ්‍රෙෂ් මිල්ක් ටිකකුත් එකතු කරලා මේ විදිහට ලස්සන බෝල හදාගන්න. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් අයිසිං සුගර් ටිකකට ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරලා ෆ්‍රෙෂ් මිල්ක් විතරක් නෙමෙයි වතුරත් එකතු කරන්න පුළුවන්. මම රස වැඩි වෙන්න ෆ්‍රෙෂ් මිල්ක් තමයි එකතු කරගත්තේ. ඊට පස්සේ අපිට පුළුවන් අපේ අයිසිං සුගර් ෆ්‍රෙෂ් මිල්ක් මේ එකතු කරගෙන මෙන්න මේ විදිහට අපේ ඇපල් කේක් ටික ලස්සනට ඩිසයින් කරගන්න. ඉතින් ඔයාලත් හදලා බලන්න.